ඕන නංගිලා මල්ලා ටිකට මට ඔයාලගේ යාළුවා මැසේජ් කරලා කියලා තිබ්බා අක්කේ ඔයා කොහොමද A level වලට සිංහල A level වලට ඒ රිසල්ට් එකක් ගත්ත කියලා අහලා තිබ්බා. ඉතින් මං හිතුවා මේක ඔයාලටත් කියලා දෙන්න ඕනේ කියලා. වීඩියෝ එකක්ම මං ඔයාලට ඒ නිසා අරන් ආවා. ඉතින් ළමයි මාව subscribe කරන්න කියලා මං අදත් ඔයාලට කියනවා. ඒ වගේම අද වීඩියෝ එකත් හොඳයි නම් තව කෙනෙක්ට share කරන්න. ඉතින් ළමයි සිංහල A level වලට අපිට තියෙනවා පුරාතන ගද්‍ය, නූතන පද්‍ය, කෙටි කතා, බැද්දේගම, ප්‍රේමතෝ ජාතිසෝකෝ, බුද්ධිල කාව්‍ය මේ ඔක්කොම ටික තියෙනවා. මම නම් මේ ඔක්කොම පාඩම් කරේ නෑ. හැබැයි මම ටිකට තමයි ලෑස්ති වෙලා ගියේ. මම තෝරගත්තේ පුරාතන ගද්‍ය, නූතන පද්‍ය, කෙටි කතා මේ ටික තමයි ගොඩම බලාගෙන ගියේ. සම්පූර්ණම නෙමෙයි කටපාඩම් කරා. හැබැයි නූතන පද්‍යයේ පද්‍ය පන්තිවල කවි 5 ගානේ වගේ හැම එකකින් පාඩම් කරා. ඒ වගේම තමයි පුරාතන ගද්‍ය වෙලයි කෙටි කතා වෙලයි මට ඕන නම් ටිකයි උද්ෘත ටිකයි වෙනම පොතක ලියාගෙන ඒ ටික තමයි පාඩම් කරගත්තේ. කෙටි කතා පොතයි පුරාතන ගද්‍ය පොතයි හොඳට කියවලා ඒකේ තියෙන උද්ෘත ටික අපිට වැදගත් ඒවා ටික ඔයාලා වෙනම ලියා ගන්න. ඊට පස්සේ අච්චු පොත බලලා හොඳට ඒක කියවලා ඉවරනාට පස්සේ අර උද්ෘත ටික බැලුවාම අපිට තියෙන තැන මතක හිටිනවා. ඒ වගේම අපි දැන් විචාරයක් ලියද්දී උද්ෘතනේ ඕන. එතකොට අපිට ඒ උද්ෘත ටික හොඳට මතක හිටිනවා. මට නම් එහෙම කරාම තමයි හරි ගියේ. මට ඒ රිසල්ට් එකට මම ඒ විදිහට තමයි වැඩ කරේ. ඒ වගේම කෙටි කතාවල නම් නිර්මාතෘවරු කතා 15 පාඩම් කරපු විදිහ ෂෝට් මට ඕන විදිහට හදාගත්ත විදිහ මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඒක බලන්න. ඒක බලලා ඔයාලටත් මම හිතනවා පාඩම් කරන්න ලේසි වෙයි කියලා ඒ ටික. ඉතින් ළමයි මම සද්ධර්ම රත්නාවලිය ගැන කියලා දෙන්නම්. සද්ධර්ම රත්නාවලිය මම ලියාගත්ත විදිහ තමයි බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේ විසින් ලියන ලද පාලි ධම්මපදට්ට කතාව සිංහලයට පරිවර්තනය කිරීමෙන් රචනා කර ඇත කියලා මම මුලින්ම ලියාගත්තා. ඊට පස්සේ සද්ධර්ම රත්නාවලිය නම් ග්‍රන්ථය ධර්මසේන හිමියන් විසින් ලියා ඇත කියලා වගේම දඹදෙණි සාහිත්‍ය යුගයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ මෙම ග්‍රන්ථය ලියවී තිබේ. මෙන්න මේ ටික තමයි මම මුලින්ම ලියාගත්තේ. ඊට පස්සේ මට්ට කුණ්ඩලී කතාවස්තුනේ අපිට මෙතන මුලින්ම හම්බ වෙන්නේ. ඉතින් සද්ධර්ම රත්නාවලියේ තියෙන කතාවස්තු දෙක තමයි මට්ට කුණ්ඩලී කතාවස්තුවයි කුණ්ඩලකේශී කතාවස්තුවයි. ඉතින් මම මට්ට කුණ්ඩලී කතාවස්තුව කියලා දාලා මට අවශ්‍ය වෙන උද්ෘත ටික මම ඒක වෙනම ලියාගත්තා. ඉතින් මේ මට්ට කුණ්ඩලී කතාවස්තුවෙන් මොන ප්‍රශ්න ආවත් අපිට ඒකට හරියට විචාරයක් ලියාගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ නිසා මම ඒකට පාඩම් කරගන්න උද්ෘත ටිකක් වෙනම ලියාගත්තා. ඒ ටික තමයි ආභරණ කරවන්ට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතුය. එසේ කලට නැතත් විසාල් වියදම් වේ. නැවත කර්මාන්තය නිමවා දුන් කලට පිලත් දිය යුතුය. එතකොට මේකේ තියෙන තවත් වැදගත් උද්ෘතයක් තමයි අකුරු ලියනසේ නොදන්නා කෙනෙකුන් පත්වල හිරි අඳිනාසේ කුණ්ඩලාභරණයසේ තලාපියා දුන්හ. මේක උපමාවක් විදිහටත් ගන්න පුළුවන්. අපිට වැදගත් වෙන තව උද්ෘතයක් තමයි තොපගේ පුතණුවන්ගේ සැටි පෙවෙත් නපුර උන් තමන් නොකියතත් ලෙඩ දුකක් ඇත්තාසේ ඊට නිසි පිළියම් දන්නා කෙනෙකුන් ගෙනවොත් පිළියම් කරව. මෙන්න මේ උද්ෘතයත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම යම් ලෙසක් කළ මාගේ වස්තුවට හානියක් නොවේ නම් ඒ ලෙසක් කරමි. ඒ වගේම
මේකට අපිට මේ චූටි උපමා ටිකකුත් දාන්න පුළුවන්. හයබර වායට පිටිකර බෙහෙත් බඳිනාසේ, එස්සරහන්ට තොලාඳුන් ගානාසේ, ආන්දායාව අත බාලා වල්පත ගත්තාසේ. මෙන්න මේ චූටි උපමා ටිකකුත් පාඩම් කරගෙන තියාගෙන හිටියම විචාරලියද්දී අතරමැදට මේවා දැම්මහම ඒවටත් අපිට ලකුණු හම්බ වෙනවා. ඒ වගේම තමයි මෙතෙක් සම්පත් ලබාගෙන හිඳ දුප්පතාසේ පුතුට පිළියම් පමණකුත් නොකරවා නසාපිය. අනේ මේ මහා ලෝභී එකෙක් වන්නේ. ඒ වගේ දේවල් අපිට වැදගත් වෙන දේවල් විදිහට ලියා ගන්න පුළුවන්. ඉතින් ළමයි මේ ටික සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් මොන වගේ විචාර ප්‍රශ්නකදීද අපිට හිතන්න පුළුවන් අදින්න පුබ්බකගේ මසුරු ස්වභාවය. ඒ ගැන අපෙන් ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් මේ උද්දෘත ටික අපිට හොඳටම දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට වැදගත් වෙන විදිහට කියලා හිතන දේවල් ලියාගෙන බලාගන්න. ඒ වගේම තමයි නුඹ වහන්සේ කෙරෙහි සිත් පහදවා එපමණකින් අනික් පින්කමක් නොකොට දෙව්ලොව උපදුන්න ඇද්ද? හෙම්බල බමුණ මා කෙරෙහි සිත් පහදවා එපමණකින් දෙව්ලොව උපන්නවුන් සිය ගණනිනුත් දහස් ගණනිනුත් ලක්ෂ ගණනිනුත් පුඩුකොට කියන්නට බැරිය. මෙන්න මේ වගේ උද්දෘතත් ඔයාලා වෙනම වැදගත් දේවල් විදිහට ලියාගන්න. මේක අපිට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ, බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිත් පැහැදෙන ආකාරයට මේ ධර්මසේන හිමියන් රචනා කර තිබේ. ඒ විචාරය කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයාලට මේක ලියන්න පුළුවන්. ඒ වගේම දැල් ළඟට ගොසින් වැඳගන්න පයත් අවසගය. වැඳ හෙවත් අතෝසවා නලල තබා වඳින්ට අතත් නොනෙමේ. මෙන්න මේ උද්දෘතයත් අපිට එතන ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක ගැන චුට්ටක් ඔයාලට දැනෙන දේ විචාරය කරන්න තමයි තියෙන්නේ. ඉතින් ළමයි මේ විදිහට ඔයාලට වැදගත් කියලා හිතන දේවල් මේ කතාවේ නම ලියලා ඔයාලා වෙනම පොතක ලියාගන්න. ඒ වගේම ලියලා විතරක් නම් මදි. කෙටි කතා පොතයි පුරාතන ගද්‍ය පොතයි දෙක හොඳට කියවන්න. කියවලා ඉවර වෙලා මේ විදිහට වෙනම ලියාගත්තාම මේ උද්දෘතය තියෙන්නේ කොතනද කියලා ඔයාලට නිකම්ම මතක් වෙනවා. සද්ධර්ම රත්නාවලියේ ඊළඟ කතා වස්තුව තමයි කුණ්ඩලකේශීගේ කතා වස්තුව. ඉතින් මේකෙත් අපිට වැදගත් කියලා හිතන දේවල් වෙනම පොතක ලියාගෙන තියාගත්තාම ඒ උද්දෘත ටික පාඩම් කරගන්න අපිට ලේසි. මොකද වැල්වට අරන් එතකොට අනවශ්‍ය දේවල් අපි ලියාගන්න පොතේ නැහැනේ. ඒක නිසා ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම මේ කතාවෙනුත් මට වැදගත් කියලා හිතන දේවල් ටිකක් ලියාගත්තා. ඒකෙන් එකක් තමයි රූපත් උපන්නාට පාටෝපේට සිරගයක ලූවාසේ ලූහ. මෙන්න මේක උපමාවක් විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේම ආරම්භයේදී මේ උපමාව දාලා ආරම්භය ගන්නත් පුළුවන්. මේ විදිහට විචාරය ආරම්භ කරලා ඉස්සරහට අපිට තව උද්දෘත දාලා ලියාගෙන යන්න පුළුවන්. ඉතින් තව උද්දෘතයක් තමයි ඒ සිටුදුවනියෝද මහත් කෝලාහල නිසා මේ කිම්දෝහෝයි මතුමාලේ සිට බලන්නෝ මරන්ට ගෙන යන තැනැත්තවුන් දැක ඌම පතා බතුත් නොකා යානට නැගීලා වැදහොත්තෝය. තව එකක් තමයි සිටුදුවනියෝත් එවක් පටන් ඔහු සිත්ගණ්ඩ සෞබරණලා සැරහීගෙන තුමූම ඕහට බද්මාලු පිසති කවති පෝති ඉස සෝදවති නාවති. මෙන්න මේකත් වැදගත් උද්දෘතයක්. තව එකක් තෙල හැරගෙන තුළු නොමරා අපට එව්ව මැනව. මෑ මරාපියා මැගේ ආභරණ හැරගෙන රාබී ඇවදිනවුන්ට විකොට පියා අභිප්‍රායදයක් හැරගෙන කාපියන්නේ කවර දවසක දෝහෝයි. මෙන්න මේ උද්දෘතයත් ගොඩක් වැදගත් උද්දෘතයක්. ඒ වගේම ඕනම තැනකට මේ කතාවේදී මේ උද්දෘතය දාලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම තව උද්දෘතයක් තමයි සොදුර එදවස් මරන්ට ගෙන යන ගමනේ සොරුන් හෙළෙන ගලවසන දෙවියන්ට යාදිනියක් කොට දිවි ලදිමි.
මෙන්න මේ උද්ෘතයත් හොඳට මතක තියාගන්න. ඉතින් ළමයි ඔයාලට විචාරයක ප්‍රශ්නයක් ආවොත් එහෙම කුණ්ඩලකේෂි කතාවස්තුවෙන් කුණ්ඩලකේෂිගේ දෙමාපිය කියන දේ අහන්න නැතුව තමන්ම තමන්ට ඕන කෙනාව තීරණය කරගෙන එයාවම ඕනේ කියලා තමයි කුණ්ඩලකේෂි හිටියේ. ඉතින් එයාව තෝරගත්තට පස්සේ ඒ තෝරගත්තේ හොරෙක් නිසා එයාට හොරපුරුදු අත්හරින්න බැරි වෙනවනේ. ඉතින් එයා එතනින් හොඳ පාඩමක් ඉගෙන ගන්නවනේ. ඉතින් මම ඔයාලට කියලා දුන්න උද්ෘත ටික අවශ්‍ය තැන්වලට දාලා ඔයාලගේ විචාරය ලස්සනට ලියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මම තවත් වැදගත් උද්ෘතයක් කියන්නම්. ඒ තමයි සොඳුර මෙතෙන් පටන් නුඹ හා මා හා යත්මුත් සෙස්සන් ගෙන යන්න බැරිය. ඉතින් මෙතන සොරා කුණ්ඩලකේෂියවත් අනිත් අයවත් රවට්ටලා කුණ්ඩලකේෂියව මරන්න එක්කා යන්නයි හදන්නේ. ඉතින් මෙන්න මේ කපටි චේතනාව විචාරයට දාලා ඒ වගේම තමයි ළමයි අමතක කරන්න එපා තවත් උද්ෘතයක් තමයි සිටු දුවනියෝ 3 විටක් පැදකුණු කොටලා 4 තැනක සිට වැඳලා ස්වාමීනි මේ කෙලවර දැක්මය. මෙවන් පටන් නුඹ වහන්සේ මා දැක්මකුත් මාගේ මුව වහන්සේ දැක්මකුත් නැතයි කියලා මෙන්න මේ උද්ෘතය. ඒකත් ඔයාලා එතෙන්ට යනකම් වගේ පාඩම් කරගෙන විචාරවලදී ලිව්වහම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සම්පූර්ණම ඕනේ මේ වගේ ටික ටික පාඩම් කරලා ඔයාලගේ විචාරය හරියටම අවශ්‍ය තැන්වලට මේ උද්ෘත ටික දාලා ලියන්න. හොඳට මේ ටික බලාගන්න. ඔයාලට ඒ වගේම පූජාවලියේ ජාතක කතාවල කෙටි කතාවල ඔයාලට අවශ්‍ය වැදගත් උද්ෘත වලිනුත් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් මට ඒක කමෙන්ට් කරන්න. මම එහෙමනොත් ඔයාලට ඒක ඔයාලා වැදගත් ඒවා ටික ලියලා හරි දාන්නම්. ඉතින් නංගිලා මල්ලා මේක ඔයාලට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට ෂෙයා කරන්න, ලයික් එකක්